අයිබෝවන් මේ තියෙන්නේ අපි යන්න හිතාගෙන ඉන්න ගමන් මාර්ගය. මේ වෙද්දී අපි ඩාවින් වලට ඇවිල්ලා ඉන්නේ. මේ මුළු ගමන් මාර්ගය කිලෝමීටර් 20000ක් දුරයි. අපි මේ ට්‍රිප් එක පටන් ගත්තේ අගෝස්තු. අපි තව මාස 5ක් මේ ට්‍රිප් එක යනවා. මේක පටන් ගනිද්දී අපේ පුංචි පුතාට මාස 4යි සති 3යි. මේ ට්‍රිප් එක ඉවර වෙද්දී අපේ පුතාට වයස මාස 9කට කිට්ටු වෙනවා. මේ ට්‍රිප් එක අපි යන්නේ අපේ කැරවැන් එකේ. මේ කැරවැන් එකේ ගෙදරකට අවශ්‍ය සියලු පහසුකම් තියෙනවා. ටැස්මේනියාව කියන්නේ ඔස්ට්‍රේලියාවේ තියෙන දූපතක්. ඒක නිසා අපි මෙල්බන් වලට ආවේ මෙන්න මේ වගේ ෆෙරි එකක. ඒක මගීන් සහ වාහන ට්‍රක් හැම දෙයක්ම ගෙනියන ඉතා විශාල ෆෙරි එකක්. මේ ට්‍රිප් එක පටන් ගන්නදී අපි දැකපු පළවෙනි දේ තමයි මේ ඕගොල්ලෝ දකින්නේ. මේක කිට් හෝම් එකක්. කාමර 3ක් හෝ 4ක් තියෙන නිවසක් තමයි මේ ට්‍රක් එක මේ විදිහට අරගෙන යන්නේ. ඉතින් බේල පහ හදපු ගයක් මේ විදිහට ගෙනල්ලා ඉඩමින් තියෙන එක තමයි සමහර අය කරන්නේ. මේගොල්ලෝ දකින්නේ අපි මගදී දැකපු පින්ක් ලේක් එකක්. ගොඩාක් ලස්සනයි මෙතන. ඊට පස්සේ මේක පහු කරගෙන ගියාම අපි ඇතුල් වුණා ඔස්ට්‍රේලියාවේ කාන්තාරයට. මේ කාන්තාරයේ අපි දවස් කීපයක්ම ගත කළා. කිසිම ආකාරයක එස්ටැබ්ලිෂ්මන්ට් එකක් නැති පළාතක් තමා මේක. එතනින් පහ වුණාම අපි ඊළඟට ආවේ කූපපීඩි කියන පොළව යට තියෙන නගරයට. මේ නගරය ගැන ඔයගොල්ලෝ මේ වෙනකොටත් දන්නවා ඇති. ඉතින් ඒකේ එක හයිලයිට් එකක් තමයි මේ පොළව යට තියෙන චර්ච් එක. මේ චර්ච් එක තියෙන්නේ පොළව මට්ටමේ ඉඳන් මීටර් 17ක් යට. ඉතින් කාන්තාරේ පහු කරලා ඊට පස්සේ අපි ටික අනිත් පළාත් වලට යද්දි පුංචි ගස් පඳුරු අපිට දකින්නට ලැබුණා. ඊට පස්සේ අපි ආව උළුරු වලට. උළුරු කියන්නේ ඔස්ට්‍රේලියාවේ අයට ගොඩාක් වැදගත් තැනක්. උළුරු කියන්නේ UNESCO World Heritage එකක්. ඊට නගිද්දි බහිද්දි මේ ගලේ පාට වෙනස් වෙනවා. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ මුල් පුරවැසියන් ඒ කියන්නේ ඇබෝරිජිනල්ස්ලට ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් තමයි උළුරු කියලා කියන්නේ. ඔගොල්ලෝ මේ දකින්නේ Fields of Light. මේක fiber optic stems 50000 හදපු light show එකක්. මේක කරපු ආටිස්ට් UK USA වලත් මේ ෂෝ එක කරලා තියෙනවා. හැබැයි උළුරු වල තමයි තියෙන්නේ largest installation එක. Aboriginals කියන community එක තමයි ඔස්ට්‍රේලියාවේ මුල් පුරවැසියෝ විදියට හඳුන්වන්නේ. ඉතින් ඒගොල්ලෝ සාමාන්‍ය ඔස්ට්‍රේලියානු අයට වඩා ගොඩාක් වෙනස්. මේ අපේ පුතා ඒ Aboriginal ආච්චි අම්මා කෙනෙක් එක්ක ගත්ත වීඩියෝ එකක්. ඔස්ට්‍රේලියාවේ කන්ට්‍රි සයිඩ් එකේ තියෙන පබ් එකක් මේක. හරක් පැටව් එනවා මේ පබ් එක ඇතුළට. කුකුල් පැටව්, අස්සයෝ, එළුවෝ වගේ සත්තුත් මේ පබ් එක ඇතුළට එනවා. ඕගොල්ලෝ මේ දකින්නේ ලෝකයේ තියෙන දිගම වැට. මේක චීන මහා ප්‍රාකාරයටත් වඩා දිගයි. මේ වැට ගහලා තියෙන්නේ ඩිංගෝ කියන බල්ලන් ස්ටේට්ස් අතර ගමන් කරන එක නවත්තන්න. Queensland, New South Wales සහ South Australia කියන ස්ටේට්ස් තුනම කවර් කරලා ගහපු ඩොග් ෆෙන්ස් එකක් තමයි මේක. කොනක් පේන්නේ නැහැ. මේ ඔයගොල්ලෝ දකින කඩේට අපි කියන්නේ ඔප් ෂොප් එකක් කියලා. අපි අඳින ඇඳුම්, කන බොන පිඟාන් වලං ඕන දෙයක් අපිට මේ වට ඩොනේට් කරන්න පුළුවන්. එතකොට නැති බැරි අය මේකෙන් සල්ලි දීලා අඩු ගානට ඒ දේවල් මිලදී ගන්නවා. තාකි කොහෙද ඉන්නේ? සවුත් ඔස්ට්‍රේලියාවේ. හරියන්නේ නැහැ යන්න ඔතෙන් ටෙරිටරි එන්නේ. ඔස්ට්‍රේලියාව ඇතුලේ ප්‍රාන්ත අතර ගමන් කරන්න මෙන්න මෙච්චරයි කරන්න ඕනේ. මේ වැට පයින්න විතරයි තියෙන්නේ. අම්බෝ එන දුරක් ආවා. පාටක් තුනක් මේක. ඉන්න නොදෙන් ටෙරිටරි ඉන්නකම්. ඔස්ට්‍රේලියාවේ ඈත පළාත්වල ගියාම පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න ඕනේ. මොකද වල් අශ්ව පාරට පයින්න පුළුවන්. ඒ වගේම තමා වල් ඔටුව පාරට පයින්න පුළුවන්. මේ ඕගොල්ලෝ දකින්නේ ඒ වීඩියෝස්. කතරගම විතරක් නෙමේ වල් මොනොරුත් ඔස්ට්‍රේලියාවේ දුර පළාත්වලට ගියාම ඕන තරම් ඉන්නවා. මම අඩි 4 අඟල් 9ක් උසයි. මේ වියතුපස මටත් වඩා උසයි. මේ වගේ වේතුපස් මිලියන ගණනාවක් ඔස්ට්‍රේලියාවේ කන්ට්‍රි පැත්තට ගියාම පාර දෙපැත්තේ දකින්න පුළුවන්. ඉතින් මේ පෙන්නපු වීඩියෝස් වල ඩ්‍රෝන් ෆුටේජ් සහ තවත් ගොඩක් වීඩියෝස් මගේ ළඟ තියෙනවා. ඔයගොල්ලෝ කැමති නම් කියන්න මට ඒව එවන්න පුළුවන්.
මෙතන තියෙන්නේ අපි මාසයක් ඇතුළත දැක්ක දේවල්. ඉතුරු මාස 4 ඇතුළතදී අපි තවත් ගොඩක් දේවල් දකි. ඉතින් ඒවා ඉන්ට්‍රෙස්ටිං දේවල් තිබ්බොත් අපි ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරන්නම්.